සමනල් පුතේ. මාව පරිස්සමට බලා ගන්නවට, මාව ආරක්ෂා කරනවට ගොඩාක් පින් මගේ පැටවුනේ. සමනල් ලෝකේ සියලුම සමනල් පුතාලට ගොඩාක් පින්. චුටි දැන් ඔහොම හරිද? මම වැඩක් කරන්නේ කොහොමද පුතේ? වැඩ ගොඩාක් තියෙනවා මැනික. මගේ පුතා මලකින් තියන්නම්. චුටි පුතනෝ. මගේ පුතාට ප්‍රාර්ථනා කරනවා පෙර සංසාර භවක අතරේ ඉඳලා මගේ චුටි සමනල් පුතා ළඟ තිබුණ සියලුම අකුසල් කර්ම මේ මොහොතේ පටන්ම අහෝසි වේවා, අහෝසි වේවා, අහෝසිම වේවා, අහෝසි වේවා. මගේ සමනල් පුතාට මම ආශිර්වාද කරනවා. යම් අධිෂ්ඨානයක් කරනවා මගේ පුතාගේ සමනල් පුතාගේ පෙර සංසාර භවක අතරේ සිට මේ භවයේ දක්වා මේ මොහොත දක්වා මේ තිබෙනා වූ සියලුම අකුසල් කර්ම මේ මොහොතේ පටන්ම ගෙවි අවසන් වේවා. සියලුම අකුසල් කර්ම ගෙවි අවසන් වේවා. සියලුම අකුසල් කර්ම ගෙවි අවසන් වේවා. පුතේ වගේම පෙර සංසාර භවක අතරේ සිට මගේ පැටියා පුතා විසින් සිදු කරගෙන පැමිණෙනා වූ සියලු කුසල් කර්ම මේ මොහොතේ පටන්ම ක්‍රියාත්මක වේවා. ඉස්මතු වේවා. ඒ ඉස්මතු වී ක්‍රියාත්මක වන්නා වූ සියලු කුසල් බලෙන් ගෞතම ගෞතම බුදු පියාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබෙන මේ උතුම් ගෞතම බුදු ශාසනය තුළ මේ භවයේදීම පුතේ නිවන් මාර්ගය දොරටු විවර කර ගැනීමට හෝ ඒ ආසන්න තලයකට යාමට මගේ සමනල් පුතාට මේ සියලු පින් හේතු වාසනා වේවා පුතේ. මගේ චූටි පැට්ටා උපාව දෙයනේ. පුතේ මං තාම වැඩි කාල ජීවත් වෙන්නේ නැහැනේ. තව පුංචි කාලයයි තියෙන්නේ. ඉන්න කාලය ඇතුළත ඉන්න කුඩා කාලය ඇතුළත පුතේ මං හැම වෙලාවෙම මගේ පුතාලට ආශිර්වාද කරනවා නිවන් මාර්ගයේ දොරටු විවර කරගන්න ඕ ආසන්න තලයකට යන්න. සමනල් ලෝකේ සියලුම සමනල් පුතාලට සත්ව සර්ප නාග මකර බඹර සියලුම තලවල සියලුම යහපත් චුටි පුතාලට අනේ පුතේ ආශිර්වාද කරනවා. අන්න දැන් ඉතින් වැටේ ආයි පුතේ බඩගින්නේ සමනල් පුතේ. අන්න මගේ මැනික මේ පැණි තියෙනවා. ඊට මේ පැණි ටිකක් තිබ්බා. මේ දැන් ඔයා පෑ දෙකක් වගේ පුතේ අතේ මේ දැන් බඩගින්නේනේ මැනික. බහින් බහින් පුතා. ඔන්න මගේ පුතා බහිනවා. ඔන්න මගේ පුතා බහිනවා. අන්න හරි. ඉතින් ආයි කොහෙද යන්නේ පුතේ? අනේ ඉතින් මේ බෑනේ පුතේ ඔයත් එක්කනේ. මේ පැණි.